දවසේ හැමෝම වැඩියෙන්ම කතා කරන නිවුස් ටික ගැන අදත් අපි උදේම කතා කරනවා නිවුස් AM එඩිෂන් එකකින්. Vision Care Sunglasses. Style with protection. අදත් මාතක ඉන්නවා නාමිනී ආයිබෝවන් සුබෝදෑසනක්. ආයිබෝවන් සුබෝදෑසනක්. නාමිනී මේ අපේ කතා බහ අද පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් పూర్ව අනතුරු වැඟවීමේ නිවේදන කිහිපයක් නිකුත් කරලා තියෙනවා මේ ඉදිරි ගෙවෙන පැය 12ක කාල සීමාව සම්බන්ධයෙන් අම්පාර මඩකලපුව පොළොන්නරුව අනුරාධපුරය ත්‍රිකුණාමලය වවුනියාව සහ යාපනය කියන ප්‍රදේශවල ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර අවදානම ඇති වෙලා තියෙනවා මේ අවට මේ ගංගා ආශ්‍රිත මේ අපි කියව ප්‍රදේශ ආශ්‍රිත වල තියෙන ගංගාවල පහත් බිම් ආශ්‍රිතව ඉන්න ජනතාවට අවධානයෙන් ඉන්න වගේම හැකි අයට ඒ පහත් බිම් වලින් ඉවත් වන ලෙසට අනතුරු වැඟවීමේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා විශේෂයෙන්ම මහවැලි අධිකාරියට අයත් රන්දෙනිගල මොරගහකන්ද කළුගඟ කණ්ඩලම වික්ටෝරියා කියන ජලාශවල තාම අවදානමක් නැහැ. හැබැයි ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව තමයි වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක කිහිපයකටම අනතුරු වැඟවීමේ නිවේදන ණය යාම සම්බන්ධයෙන් අනතුරු වැඟවීමේ නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පොතුවිල් සිට කිලෝමීටර 570ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශයේ දැනට ස්ථාපිත වෙලා තියෙන පිරණ අවපාතය ශ්‍රී ලංකාවට බරව වයම දෙසින් ගමන් කරමින් තියෙනවා. ඉදිරි පැය 36 ඇතුළත නැගෙනහිර වෙරළට මේක සමීප වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ පිරණ අවපාතයේ තත්ත්වයට එක්ක අධික වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන්ම මේ සහන සේවා කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය වගේ ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වෙනකොටත් සුදුසුම් ලෑස්ති කරලා තිනවා. ඒ නිසා ඔබ මේ අපි කිව්ව ප්‍රදේශ ආශ්‍රිතව ඉන්නව නම් වඩා වැඩි අවධානයකින් ඉන්න. ඔබට මතක ඇති පහුගිය කාලේ ඇති වෙච්ච ආපදා තත්ත්වය හොඳටම පීඩා වින්දා රටේ සමස්ත ජනතාව. ඒ නිසා යලි එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගන්න මේ పూర్ව අනතුරු වැඟවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් ඉන්න කියලා වැඩසටහන ආරම්භ කරනකොටම මතක් කරනවා. හරි. එතනින් අපි අපේ කතා බහ මුලින්ම ආරම්භ කරන්න ලෑස්ති මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආందోලනාත්මක චරිතයක් වෙච්ච සාරා ජස්මින් එහෙම නැත්නම් පුලස්තිනි මහේන්ද්‍රන් එය මිය ගිහිල්ලා නැහැ ජීවතුන් අතර ඉන්නවා කියන කාරණාව ඊයේ තහවුරු කරලා පාර්ලිමේන්තුවේදී කියුණා. ඉතින් චිරාන් අමතක කෙනෙක්, දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් සාරා ජස්මින් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් ඔයා පැහැදිලි කරොත් වටිනවා නේද? නාමනේ සාරා ජස්මින් කියලා කියන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙච්ච අවස්ථාවේදී කටුවාපිටිය දේවස්ථානයේ ඔබට මතක ඇති. කටුවාපිටිය දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරා මොහොමඩ් හස්තුන් කියලා කෙනෙක්. අන්නේ මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ තමයි සාරා ජස්මින් නොහොත් පුලස්තිනි මහේන්ද්‍රන් කියලා කියන්නේ. ඔබට මතක ඇති මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ කියන්නේ මේක උනේ අප්‍රේල් මාසේ 21 වෙනිදා. අප්‍රේල් මාසේ 29 වෙනිදා සයින්ද මරුදුවලදී නිවසක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු වුණා. බෝම්බ ප්‍රහාරයක් සිදු වුණා. පොඩි දරුවෝ කීප දෙනෙක් මගේ මතකය නිවැරදි නම් එතන ඔක්කොම 17ක් විතර හිටියා. බුද්ධ්‍යංශ අනාවරණය කරගත්තා මේ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වෙන්න මොහොතකට කලිනුත් සාරා ජස්මින් මේ නිවසේ හිටියා කියලා, මේ නිවසේ රැඳී හිටියා කියලා තොරතුරු අනාවරණය කරගත්තා. හැබැයි DNA මේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් වලින් ගත්ත DNA සාම්පල වලින් සාරා ජස්මින්ගේ සිරුර එතන තිබූ බවට තහවුරුවක් ලැබුණේ නැහැ. අවස්ථා කිහිපයකදීම අපිට මතකයි අධිකරණ කටයුතු වලට අදාළව මේ මල සිරුර වල කොටස් ගොඩ අරගෙන DNA පරීක්ෂණ අවස්ථා දෙකකදී හෝ තුනකදී සිදු කළා මගේ මතකයේ හැටියට. හැබැයි ඒ එකදු අවස්ථාවකදීවත් සාරා ජස්මින් සම්බන්ධයෙන් ඇය එතන හිටියා මිය ගියා කියන එක තහවුරු වුණේ නැහැ. හැබැයි විවිධ අවස්ථාන්වලදී ඔය හිටපු කලින් ආණ්ඩු සාරා ජස්මින් මේ ප්‍රහාර වලින් මිය ගියා කියන කතාව
සමාජගත කරන්න උත්සාහ කළා. අපි ඒක දැක්කා සමහර දේශපාලන වේදිකාවලත් සමහර රැස්වීම් වලත් සාරා ජස්මින් මාතෘකාවක් බාරපත් වෙලා එය මිය ගියා. මේ ප්‍රහාරයෙන් මිය ගියා කියන කාරණාව මතු කරන්න උත්සාහ කළා. හැබැයි ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාල අමාත්‍යවරයා විපක්ෂයෙන් ආපු ප්‍රශ්නයකට මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා අහපු අතුරු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට දෙනවා සාරා ජස්මින් මැරිලා නැහැ මිය ගියේ නැහැ කියලා. අපි කතාව පොඩ්ඩක් අහලා අපි කතාවට එමු. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙන විමර්ශනාශ්‍රේ අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ ඉන්දියාවේ සාරා ජස්මින් ඉන්නවයි කියලා. නමුත් විමර්ශන දිගින් දිගටම පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳ විමර්ශන තමයි නව රජයේ යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේක ගැඹුරු විමර්ශනයක්. මේ විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සමහර කාරණා විමර්ශනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. මේ විමර්ශන සිද්ධ වෙනවා අවශ්‍ය නම් වරන්තුව ගන්න අපි අනාගතයේදී කටයුතු කරනවා. මේ වරෙන්තුව ගන්නවා කියලා අමාත්‍යවරයා අවසාන වශයෙන් කියවෙන්නේ සාරා ජස්මින්ට මේ විවෘත වරෙන්තුවක් ගන්නේ නැත්තේයි කියලා අහන ප්‍රශ්නෙට ප්‍රශ්න උත්තරයක් විදිහට. ඒතර මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා අහනවා මේ සාරා ජස්මින්ට ඇයි විවෘත වරෙන්තුවක් ගන්න නැත්තේ? ජීවිත උතර ඉන්නවනම්. ඒතර තමයි කියන්නේ අවශ්‍ය වුණොත් විවෘත වරෙන්තුවක් ගන්නවා කියලා. නාමිනී මේක සම්බන්ධයෙන් කරපු සොයා බැලීම් වලදී අනාවරණ වෙච්ච කාරණාව තමයි සාරා ජස්මින් තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්න ජීවතුන් අතර ඉන්න එකම කෙනා බවට දැනට විශ්වාස කෙරෙන්නේ. ඒතොර ඇය රටින් පන්නන්න කිසියම් පිරිසක් සැලසුම් කළාද කියන කාරණාව තමයි තියෙන සැකය. ඔබට මතක ඇති ඔය ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී ඇයව ශ්‍රී ලංකාවෙන් එළියට පන්නන්න සැලැස්ම සකස් කරපු ඒ කාර්යය බාරව හිටපු ජේ.කේ. බායි කියලා කෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඔහු අත්අඩංගුවට ලංකාවට අරන් ආපු මොහොතේ ඉඳන්ම කියවෙච්ච කාරණාව තමයි අනාවරණය වෙච්ච ඔහුගේ ප්‍රශ්න ගෙනීම් වලදී අනාවරණය වෙච්ච කාරණාව තමයි ජේ.කේ. බායි උදව් කරලා තිබුණා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ව රටින් පිටුවහල් කර රටින් පන්නන්න. එතකොට එහෙමනම් ජේ.කේ. බායිගේ උදව් ඇතිව රටින් පැන්නේ සාරා ජස්මින්ද. මෙන්න මේ කියන සැකය තමයි රට ඉදිරියේ දැනට තියෙන්නේ. එහෙමනම් ඒකට සම්බන්ධ පාර්ශව කවුද කියන්නේ? පාස්කු ප්‍රහාරයේ ඇත්ත යට ගහන්න මොන අරමුණින් කළාද කියන කාරණාව ඒකේ යටගියාව වහන්න උවමනා කරන පිරිස් කවුද? ඔන්න ඕක තමයි මේ මොහොතේ සමාජ ඉස්සරහ තියෙන ප්‍රශ්න නාමිනී. ඔව් අර යට ගහන්න උමනා කරන පිරිස් ඕන තරම් ඉන්න පුළුවන් නේ චිරා. විවිධ අරමුණු ඇතුවනේ. නමුත් ආණ්ඩුවට ප්‍රබල වගකීමක් තියෙනවා ඒක හොයලා දෙන්න. මොකද ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුනේ පාස්කු ප්‍රහාරය ගැන හොයනවා කියන එක. ඊට පස්සේ වෙනත් ලංකාවේ එක දිගට සිද්ධ වෙච්ච අපරාධ මාලාවක් ඔවුන් වේදිකාවල කිව්වා. සහ ඔවුන් විපක්ෂයේ ඉන්නකන් ඒ දේවල් ගැන කිව්වා. දැන් මේක වුණත් ඔය සාරා ජස්මින්ගේ පුරන් මං හිතන්නේ මේක මේ මාලිමා ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් ඔවුන් තමයි වේදිකාවල කිව්වේ ඇයි ජීවතුන් අතර ඉන්නවා කියලා. අනිවාර්යෙන්ම. ඒ නිසා මේක මේ අද එළියට එන කාරණාවක්වත් පොලිසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යතුමා දැන් ඒ පාර්ලිමේන්තුදී කරන කතාව මං හිතන්නේ හරිම මේ වේග්. ඒ කියන්නේ ඒක වැලියු එකක් තියෙනවා බරක් තියෙනවා. ඔව් සහ මට හිතෙන්නේ වැලියු එකක් තියෙනවා කියලා නෙමෙයි චිරා. ඒක මට පේන්නේ මුජිබුර් රහ්මාන් අහන ප්‍රශ්නෙට දෙන උත්තරයක් නේ. ඒ උත්තරය මං හිතන්නේ නැහැ එම මේ විමර්ශන කරගෙන යනවා නම් විමර්ශන වලට බාධා වෙන්නේ ඒක දෙන්න ඕනයි කියලාත් මං හිතන්නේ. නමුත් ඒ කාරණාවේ ගත යුත්තක් නැහැ කියලායි මට හිතෙන්නේ. ඇයි ඒ? පළවෙනි එක තමයි දැන් කොහොමත් ඉන්නවා කියන තැන ඉඳන් මුජිබුර් රහ්මාන් ප්‍රශ්නේ අහන්නේ. ඔව්. නෑ කියන තැන ඉඳන් නෙවෙයිනේ. සහ ඔහුම කියනවා එහෙනම් ඉන්නේ ඉන්දියාවේ කියලා අනාවරණය වීම තියෙනවා කියලා. එතකොට ඉන්නවද ඔහුම? ඔව්. මුජිබුර් රහ්මාන් අහනවා ඉන්නවද කියන එකට ඉන්නවා. ඒ කියන්නේ මිය ගිය බවට තහවුරුවක් නැහැ. ඉන්නවද තොරතුරක් තියෙනවා. ඒක මුජිබුර් රහ්මාන්ව තමයි යෝජනා කරන්නේ. ඒ යෝජනාව පදනම් වෙන්නේ කලින් ඔය මේ මාලිමා ආණ්ඩුව බලයටපත් වෙන්න කලින් ඕන් කර ප්‍රකාශ මත පදනම් වෙලා තමයි කියන්නේ. ඒතර ඒකට උත්තරේ ඔව් කෙනෙක් කොහොමත් කියන්න වෙනවනේ. ඊළඟට ඉන්දියාවේ ඉන්නවා කියලා සැකයක් තියෙනවා. නෑ එහෙම විශේෂයෙන් අනාවරණය වෙලා නැහැ. ඊට පස්සේ ඇයි වරෙන්තුවක් ගන්න නැත්තේ? අවශ්‍ය වුණොත් ගන්නවා. ඉතින් ඕක මං හිතන්නේ අපිට යම්කිසි නිශ්චිත තොරතුරක් හම්බෙන එකක් මහ ජනතාවට හම්බෙන තත්වයක් නෙවෙයි. මං කියන්නේ එහෙම හම්බ වෙන්න අවශ්‍යත් නැහැ විමර්ශනය යනවා නම් සහ සංකීර්ණ අපරාධයක්. දැන් මේ දේ වුණත් අනාවරණය වීම එක පැත්තකින් අනිත් පැත්තෙන් සාරා ජස්මින්ගේ ජීවිතේටත් ඕනනම් ආය අනතුරක් ඇති වෙන්න පුළුවන් තත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් නිහඬව කරලා
ප්‍රතිඵලය ලැබෙනවා නම් කමක් නැහැ. ඒ කියන්නේ දැන් කිසියම් පිරිසකට උමනාවක් තිබුණා නම් පාස්කු ප්‍රහාරයේ ඇත්ත යටි අරමුණ මොකක්ද කියන එක සංගවන්න සාරව රටින් පන්නන්න ඒක වුණා. හැබැයි සාර දැන් ජීවිතුන් අතර ඉන්නවා කියන එක සම්බන්ධයෙන් තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් වලට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඔය රටින් පන්නන්න උදව් කරපු අයටම මේක තවදුරටත් හංගන් ඉන්න සාර සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ තාමත් සංවේදී තොරතුරු සංවේදීව හැන්ඩල් කරන්න ඕනේ. ඔව්. හැබැයි අනිත් පැත්තට කියන්න ඕනේ දැන් පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයනවා කිව්වනේ. ඔව්. කුමන්ත්‍රණයක් වුණා කියන එකනේ චෝදනාව. ඔව්. ආණ්ඩුව බලයට පත් වෙන කලින් විශාල චෝදනාවක් කරා. මම හිතන්නේ මේ ආණ්ඩුව පමණක් නෙමෙයි රටේ මිනිස්සුන්ට ලොකු සැකයක් තියෙනවා පාස්කු ප්‍රහාරය කියන එක. ඔව්. මේ පාස්කු දේශපාලන බලහුවමාරුවක් වෙනුවෙන් කරපු දෙයක්ද කියලා. දෙයක්ද සහ ඒ විමර්ශන ඔව්. හරියට සිද්ධ වුණේ නැහැ කියන එක. හ්ම්. ඉතින් කොහොමත් අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බලය අත්පත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට. ඉතින් එතන අවුරුදු 2ක විතර කාලයක් ඔවුන් බලයේ ඉන්නවා. ඔව්. එතනත් පළවෙනි පොරොන්දු වුණේ පාස්කු ප්‍රහාරයේ මොලකරුවන් හොයනවා. පාස්කු ප්‍රහාරය කවුද කරේ කියන්නේ පාස්කු ඔව්. ප්‍රහාරයේ මතින් තමයි ඔවුන් බලයට පත් වෙන්නේ. නැවත මේ ඔව්. වගේ තත්වයක් ලංකාවට ඇති වෙන දෙන්නේ නැහැ. මේක හොයනවා කියන එක. ඉතින් නමුත් එතන අවුරුදු 2ක් තිබුණා. මං කියන්නේ ඕනම අපරාධයක් කරාට පස්සේ ඒකේ සාක්ෂි විනාශ කරන්න, සාක්ෂි වෙනස් කරන්න, ඒ විමර්ශන කටයුතු වෙනත් පැත්තකට යොමු කරන්න ඕනම හැකියාවක්. මං කියන්නේ ඒක ආණ්ඩුවක් අරගෙන නෙමෙයි. නමුත් අපරාධයක් වූ සැනින් ඒ අපරාධය ගැන හොයාගන්න බැරි වුණොත් සමහර ලාවට ඔව්. සාක්ෂි වල වෙනස්කම් වෙලා තියෙන පුළුවන්. සාක්ෂිකරුවන් ස්වභාවිකවම මිය ගිහින් තියෙන්න පුළුවන්, මරලා තියෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ නිසා මං හිතන්නේ ආණ්ඩුවට තියෙන චැලෙන්ජ් එකත් ලොකුයි. අනිවාර්යයෙන්ම. මේ සියලුම අපරාධ පාස්කු ප්‍රහාරයෙන් පටන් ගත්ත මේ ඊට කලින් වෙච්ච සිදුවි සියලුම අපරාධ හොයනවා කියන එක ආණ්ඩුවට චැලෙන්ජින්. ඔව්. හැබැයි අනිත් පැත්තේ දැන් මේ මෑත කාලේ සිද්ධ වෙච්ච හ්ම්. දේවල් සම්බන්ධයෙන් වුණත් අපිට එච්චර සමහර තොරතුරු අනාවරණය වෙන්නේ නැහනේ. ඔව්. දැන් සාක්ෂි විනාශ වෙලා තියෙන්න පුළුවන්. දැන් මං කියන්නේ මේ ආණ්ඩුව කාලේ දැන් පොඩිම දේවල් දැන් ඔය කියන මේ අපි කියන්නේ හයි පොතට මේ වෙබ්සයිට්ස් ඇතුළත් කරපු එක තියෙන්නේ. ඔව්. දැන් මේ වෙබ්සයිට්ස් ඇතුළත් කරපු එක ගැන විජිත හේරත් ඇමතුමා කිව්වා මේක ඔව්. කවුද ඇතුළත් කරේ කියන එක හොයන් තියනවා ඔව්. කියලා. ඉතින් ඔව්. හැබැයි ජනතාව වශයෙන් එපමණයිද අපිට හම්බෙන තොරතුරු. ඔව්. හැබැයි මම කියන්නේ මේ කවුද ඇතුළත් කරේ කියන කාරණාව අනාවරණය කරනවා වගේම මම කියන්නේ ඒකත් වැදගත් තොරතුරක් ඔව්. වෙන්නේ. හැබැයි ඔහු වෙනුවෙන් ගන්න පියවර මොකක්ද? සහ යලි ඒ වගේ දෙයක් නොවෙන්න මම කියන්නේ මිනිස්සු හිතාමතා වැරදි කරනවා වෙන්න පුළුවන්. රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ආයි එහෙම දෙයක් නොවෙන්න හදන මොකක්ද ක්‍රියාවලියනේ පියවර? වැදගත් වෙන්න සහජියා ඕනේ. මේක සුළුපටු වරදක් නෙමෙයිනේ. අනිවාර්යෙන්ම. මං කියන්නේ විශේෂයෙන්ම අපි හිතමු ආණ්ඩුවටගේ කුමන්ත්‍රණයක් කරලා තමයි ඒක දාලා තියෙන්නේ කියලා. ඔව්. ඒතර ඒක සුළුපටු වරදක් නෙමෙයි. ඔව්. ඊට පස්සේ ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් විදියට නෙවෙයි. නමුත් ඔව්. කොහොම හරි ඒ කියන්නේ ආණ්ඩුවේ තියෙන ප්‍රාමුවෙන් පිට වැඩ කරලා මේ යම්කිසි දෙයක් අපි තුන් ප්‍රවර්ධනය කරන්න දැම්ම කියලා. ඔව්. යම්කිසි Tamanට හම්බෙන මූල්‍යමය වරප්‍රසාදයක හේතුවක් වශයෙන් ඔව්. වෙනත් පාර්ශවයක් එක්ක ඇති කරගන්න තුන්වෙනි පාර්ශවයක් ඒත් අපරාධමය වරදක් නේ. අනිවාර්යෙන්ම. ඒතකොට ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. මොකද පහුගිය කාලේ ලංකාවේ වැඩිපුරම කතා වෙච්ච මාතෘකාව මේ නිසා ගොඩක් කුමන්ත්‍රණ න්‍යාය නැති වුණා. ආණ්ඩුවට විශාල චෝදනා ඇති වුණා. සමාජයේ එක්තරා පාර්ශවයක් LGBT කමියුනිටි එක විශාල අපහසුතාවයකට පත් වුණා. රටේ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය දරුවන්ගේ වෙල්බීන් එක අභියෝගයට ලක් වුණා. ඕනම නම් රටේ මේ ගැටුම්කාරී තත්ත්වයක් වක් නිර්මාණය වෙන තිබ අවස්ථාවක්. එතකොට විත්ත හේරත් විදේශ අමාත්‍යතුමා කියනවා අපි මේක හොයාගෙන තියෙනවා කවුද දැන්ට අනාවරණය වෙලා තියෙනවා කවුද මේක කරේ කියලා. හැබැයි අපි ඒක කියන්නේ නැහැ කියලා. ඉතින් මං අහන්නේ ඒකද ජනතාවට ලැබෙන්න ඕන උත්තරය. අනිවාර්යෙන්ම. ඉතින් එතනින් ඒතර හට යන්න ඕනේ. මං අහන්නේ දැන් ඒ වගේ තත්ත්වයක්. ඔව්. මේ ආණ්ඩුව යටතේම පොත් හදන ඒ ආයතන ඇතුලේ කවුරු හරි නෝක ටික හදන්නේ. ඔව්. ඒ හැමෝම කවුද හැදුවේ කියන එක තියෙනවා, කවුද ඔව්. ප්‍රූෆ් චෙක් කරේ කියලා තියෙනවා, කවුද ප්‍රින්ටර් කියලා තියෙනවා. ඔව්. ඒ වගේ දෙයක් අනාවරණය කරලා ජනතාවට හරියට උත්තරයක් ලැබෙන්නේ නැත්තම් අරව ගැන කවර කවර කතාවද? කතාද? ඒ කියන්නේ මේ වගේ අතිශය සංකීර්ණ මං කියන්නේ මේකට සමහරවිට ලංකාව පමණද සම්බන්ධ ඊට වඩා සංකීර්ණ තත්ත්වයන් තිබුණාද දන්නේ නැති එකක ඔව්. මේ අපිට හම්බෙයිද තොරතුරක්? ඒකට සාධාරණයක් ඉෂ්ට වෙයිද? නැත්නම් ඔය වරින් වර කතා කරන කාරණා වගේ පහුගිය කාලේ මේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ වගේම යම් කිසි කරුණක් උඩට ආවා ඔව්. මෙයාගේ ඝාතනයෙන් කවුද මේ කාගේද? තංගල්ලේ කවුද මේ මැරුණේ? ලසන්ත. නෑ නෑ. මිලිගම ලස. නෑ. එන අර දරුවෝ දෙන්නගේ තාත්තා මේ කජ්ජා. කජ්ජා ඝාතනය. කජ්ජගේ අපිට අරුණ
අරුණ විධානපතිරණ ඝාතනයේ තාජුරින්ගේ ඝාතනයේ සම්බන්ධයෙන් යම් කිසි කරුණක් මතු වුණා. හැමෝම බොහොම ජනප්‍රියවාදීව ඒක සමාජ මාධ්‍යයේ ටීවී channel වල ඔක්කොම කතා කරා. නමුත් තාජුරින්ගේ ඝාතනය ගැන එහෙම යට ගියා. මං කියන්නේ පාස්කු ප්‍රහාරයත් මේ වගේ කතාවක් එක උඩට ඇවිල්ලා සාරා ජස්මින් ඉන්නවා හැමෝම මේ ගැන ලියනවා. එතනින් එහාට යට යනවා. ඉතින් මේ වගේ අවුරුදු 5 මාරු වෙවි කවදාවත් මේ දේවල් අනාවරණය නොවේද කියන සැකේ සාමාන්‍ය මිනිහෙක් විදිහට මට තියෙනවා. කවද්ද පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට සාධාරණ සහ මිනිසුන්ට ගැන ඒකෙන් හානි වෙච්ච මිනිස්සුන්ට මේ මුළු රටක්ම මං කියන්නේ පීඩාවට පත් වෙලානේ. ඒ කියන්නේ අපරාධයක් වුණාම රටේ මිනිස්සුන්ට දැනගන්න අයිතියක් තියෙනවනේ කවුද කරේ. මොකද අපේ රටේ බල හුවමාරුවක් වෙන්න පාදක වෙච්ච සිදුවීමක්. ඒතර ඒක මේ ජාතික මට්ටමේ වැඩක්. විතරක් නෙමෙයි ගෝලීය මට්ටමෙනුත් බලපානවා. රටක දේශපාලන බල හුවමාරුවක් වෙන්න යම් සිදුවීමක් රටක වෙද්දී ඒක රටකටත් පමණක් නෙමෙයි බලපාන්නේ. ඉතින් එහෙම දෙයක උත්තරය මං හිතන්නේ අපිට හම්බෙයිද කියන සැකය තියෙනවා. ඒ නිසා සාරා ජස්මින් ඉන්නවා කියලා මේ ප්‍රවෘත්තිය චිරාන් කිව්වා කියලා මට එහෙම ලොකු අර වව් එකක් නැහැ. වව් එකක් නැහැ. සාරා ජස්මින් ඉන්නකනේ මෙච්චර කල් නොලැබුණු තොරතුරක් ලැබුණා නෙමෙයි. සාරා ජස්මින් අත්අඩංගුවට ගන්නවා අත්අඩංගුවට ගත්තා කියන තොරතුරු ආව නම් අන්න වාව්යක් අපිට. අන්න වාව් එකක්. මොකද ওই තොරතුර තිබ්බ තොරතුරක් කියන අදහසයි චිරාන් මගේ අදහසයි තොරතුර තිබ්බ නිසානේ මුජිබුර් රහමාන් මේ තොරතුර ගන්න. අහන්නේ විපක්ෂයෙන් අහන්නේ. ඉතින් ඒ නිසා මේ අර ගොඩක් වෙලාවට අපි සතුටු වෙනෝනේ දැන් අලුත් තොරතුරු එළියට එනවා නෑ තිබ්බ තොරතුරම තියෙනවා කියන එකයි මගේ නම් අදහස. ඒ කියන්නේ සමහර වෙලට මේ තොරතුරු මේ යලි සමාජගත කිරීමේ අරමුණ මොකක්ද එහෙනම් ආණ්ඩුවේ? ආණ්ඩුවේ හෝ කාගේ හරි මං කියන්නේ මේ විපක්ෂය හරි කාගේ හරි මං කියන්නේ. මන් දන්නේ මට නම් කියා ගන්න තේරෙන්නේ නැහැ. නමුත් විමර්ශනයක් කරනවා නම් මම හිතනවා ඒ ප්‍රශ්න ඕනවට අහන එක වගේම දැන් ඇත්තටම විමර්ශනයේ වෙන දෙයක් නම් සාරා ජස්මින්ට මේ වෙලාවේ හරි අනතුරක් හෝ අය නැවත සංවහන උත්සාහයක් ගන්න එක විමර්ශනයට බාධාවක්. ඒ නිසා මම නම් හිතන්නේ එහෙම අවස්ථාවක ওই මට්ටමෙන්වත් උත්තර දෙන්න අවශ්‍ය නැහැ. කිසිසේත් මේවා රහසිගත තොරතුරු විදිහට තියාගන්න එක තමයි ජාතික ආරක්ෂාව මත ඒවට උත්තර නොදී ඉන්න වඩා වැදගත් වෙන්නේ. ඔව්. අපි බලමු. නැත්නම් බාගෙට උත්තර දුන්නම චිරාන් මේ වගේ කතා බහ ඇති වෙනවා. කතා බහ ඇති වෙනවා විතරක් නෙමෙයි අපිටත් කිසිම විශ්වාසනීය බවක් ඇති වෙන්නේ නැහැ. මේව ඇත්තට කරන ඒවද නොකරන ඒවද යමක් වෙයිද? ඒ කියන්නේ මොකද කියන්නේ අපේ රටේ විමර්ශන සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් ඒ වගේනේ. අපිට තියෙන මතකය ඒ වගේ. ඒතකොට මේ සිද්ධියත් ඒ වගේ වෙයිද කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් නාමිනේ අපේ පොඩ්කාස්ට් එක පටන් ගන්නකොට කිව්වා අද ලසන්තෝ මරලා අවුරුදු 17ක්. ඉතින් ඒ පරීක්ෂණ වලට මොකද වුනේ? සිරසායතෙන්ට පහර දීලා ඒ වගේ කාලයක් ගත වෙලා තියෙනවා. ඒතර ඒ විමර්ශන වලට මොකද වුනේ? ඒ කියන්නේ අපිට තේරෙනවා මේ ආණ්ඩුවටත් මේක හරිම අභියෝගාත්මකයි. මොකද දැන් ආණ්ඩුව බලය ගන්න 2024 නේ. ඔව්. 2024 බලය ගන්නකම් මේ රටේ ආණ්ඩු කීපයක් මාරුණා ඔය සිදුවීම් වලින් පස්සේ. ඉතින් එතකොට සාක්ෂි සම්බන්ධයෙන් විශාල වෙනස්කම් කරලා තියෙන්න පුළුවන්. පුළුවන් නෙමෙයි. ඒකනේ මේ විමර්ශන වෙනස් කරා. මේ විමර්ශන හරියට උන්නේ නැහැ කියන එක ලොකු චෝදනාවක් නේ. විශේෂයෙන්ම මේ පොජ්ජන පෙරමුණ සහ රාජපක්ෂ ආණ්ඩුවට තිබ්බ විශාලම චෝදනාව මේ විමර්ශන හරියට සිද්ධ කරේ නැහැ කියන එක. යහපාලන කාලේ පටන් ගත්ත විමර්ශනත් හරියට කරගෙන යන්න උන්නේ නැහැ. ඊට පස්සේ ඇති වෙන ඔය මේ ආයේ බලමාරුවත් එක්ක එතනත් අවුරුදු 5වත් කරගන්න උන්නේ නැහැ නේ යහපාලන ආණ්ඩුවට හරියට ගත්තොත්. ඉතින් ඒ නිසා යහපාලන කාලේ පටන් ගත්ත විමර්ශනවත් කරගන්න සිද්ධ වුන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා ඒ ආණ්ඩුවට තියෙන අභියෝගය අපිට නොතේරෙනව නෙමෙයි. ඒක කොහොම හරි ඒ කියන්නේ ඒ අභියෝගය තියෙනවා. හැබැයි මිනිස්සු තුළ තාමත් විශ්වාසයක් තියෙනවා ඒ විමර්ශන වලට වින්දිතයන්ට සාධාරණයක් සිදු වෙවි කියලා. මොකද අපරාධ ගොඩක් නේ. එකකට හරි. ඒක ළඟදි වෙච්ච පාස්කු ප්‍රහාරයට හරි. මොකද ලසන්ත මැරිලා අවුරුදු 17ක්. මේකේ 2019. කොහොම හරි මේ අවුල් වෙච්ච දේවල් ටික ලියා ගැනීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ජනතාවත් ඒ සම්බන්ධයෙන් විශ්වාසයෙන් ඉන්නවා. ඒක මතක් කරන්න ඕනේ. ඒ අතරතුරේදී අග්‍රාමාත්‍යවරියට එරෙහි වෛරී ප්‍රකාශන සිදු කරන්න එපා කියලා ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක වෙනාමිනි මේ ලිපියක් විදිහට තමයි මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපිට බලන්න පුළුවන් මේක සම්බන්ධයෙන් මේ Facebook post එකක් පළ වෙලා තිබුණා මේ news.lk වෙබ් අඩවි. අපි මේ තියෙන්නේ ඒ post එක. මේකේ මේ විද්වතුන් 58 දෙනෙක්ගේ අත්සරින්නුතුව තමයි මේ post එක මේ ඉල්ලීම ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැබැයි නාමිනි මම මේ තැන් කිහිපයක මේ ලිපිය හොයාගන්න තියෙවිද කියලා හෙව්වා. ඒ කියන්නේ මේ අග්‍රාමාත්‍යවරියට එරෙහිව වෛරී ප්‍රකාශන සිදු කරන්න එපා කියලා මේ 58 දෙනෙක් අත්සන් කරපු ලිපියක් ගැන මේ කියවෙන්නේ. එහෙම ලිපිය හොයාගන්න
පුළුවන්කමක් ලැබුණේ නෑ මට. ඔබ ඒ ලිපිය දැක්කනම් පුළුවන් නම් කමෙන්ට් එකක් විදිහට අපිට දාලා තියන්න. ඒ වගේම මේ හා සමානම ප්‍රකාශයක් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක තමන්ගේ Facebook ගිණුමේ පළ කරලා තිබුණා. අපිට ඒකත් බලන්න පුළුවන් නම් තරිදු මේ තියෙන්නේ ඒ ප්‍රකාශය දේශපාලන නායකයන්ට විශේෂයෙන් කාන්තා නායකයන්ට එරෙහි පුද්ගලික පහර දීම් සහ සමාජ මාධ්‍ය හරහා අපහාස කිරීම අපගේ දේශපාලන සංස්කෘතිය පහළට ඇද දමන දේවල්ය. ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු විසඳන්නේ ඕපාදූප හෝ අපහාස මගින් නොව ආයතනික ප්‍රතිසංවිධාන පාලන සංස්කරණ හා ක්‍රමෝපායක වෙනස්කම් පිළිබඳ කෙරෙන බරපතල සංවාද මගින්නි කියලා පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා තමන්ගේ Facebook ගිණුමේ පළ කරලා තිබුණ පෝස්ට් එකක්. දැන් මේ සියලු දෙනා මේ හඬනගන්නේ අග්‍රාමාත්‍යවරියට එරෙහිව මේ මඩ අපහාසාත්මක දේවල් කරන්න එපා. ඇයගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කියන්නේ අධ්‍යාපන අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් හෝ අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් හෝ ගන්න තීන්දුව తీරන ක්‍රියාකලාප සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට ඇටැක් කරන්න. නමුත් මඩ ගහන්න එපා. මඩ ගහන්න එපා. සහ මේ මඩ ගහන අපි මේක නිතර කතා කරා අනිවාර්යයෙන් විතර කතා කළා මේක අපි. ඔව්. එතුමියට කරන මේ කිසිම මේ මං කියන්නේ හරිම අමානුෂික අපහාසයන්නේ. මානුෂීය භාවයෙන් එහාට ගිහිල්ලා මිනිස්සෙක්ගේ පෞද්ගලිකත්වය ඇදගෙන සහ ඒ ගැන කවුරුවත් දන්නෙත් නෑ ඇත්තද බොරුද කියලා නිකන් ඔහේ හදපු නැරටිව් එකක්. මේක තමයි ආණ්ඩු පක්ෂයට එරෙහිව නිර්මාණය කරන්න පුළුවන් පහසුම ආඛ්‍යානය. මොකද විපක්ෂයට හෝ බලයේ පවතින ආණ්ඩුවට එරෙහි කාටවත් කියන්න අමාරුයිනේ මේ ආණ්ඩුව හොරකම් කරනවා කියලා. මේ ආණ්ඩුව දූෂිතයි කියලා. මොකද ආණ්ඩුව දූෂිත හෝ හොරකම් කරනවා කියන කතාවෙන් එහාට ගිහිල්ලා එම චෝදනා කරන පිරිස්වල ලොකු චෝදනාවක් තියෙනවා හොරකම් කරා කියලා. ඒවා ඔප්පු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ මත බලය ගිලිහුනේ. ඉතින් ඒ නිසා ඒ කාටවත් හොරකම ගැනයි කතා කරන්න බෑනේ. ඒ නිසා බලයේ පවතින ආණ්ඩුවට හොරකම් දූෂණය කරා කියන චෝදනාව එල්ල කරන්න බෑ. ඊට පස්සේ වෙනත් විදිහේ චෝදනාවක් එල්ල කරගන්නත් අමාරු. දැන් ඇත්තටම වෙන අරගෙන ගහන්න තරම් චෝදනාවක් විපක්ෂයට හොයාගන්න බෑ. මොකද විපක්ෂයේ හෝ බලය පවතින ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් වලට ඒ චෝදනා ඊට වඩා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා ගහන්න පුළුවන් එකම දේ තමයි හැම වෙලේම ආගම, සංස්කෘතිය, සදාචාරය, සත්බත්වය රටේ පවතින ඔය සංස්කෘතික ඒ අංගයක් ලෙස පවතින පවුල් ජීවිතය, පවුල් සංස්ථාවට එරෙහිව කටයුතු කරනවා වගේ සැකයක් නිර්මාණය කිරීම පමණයි මං හිතන්නේ මේ වෙලාවේ විරුද්ධ පාර්ශවයන්ට කරන්න පුළුවන් එකම දේ. නාමිනී මට ඔයාගේ කියවීමත් එක්ක මට දැනෙච්ච දේ මං කියන්නේ අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට අල්ලගන්නෙත් ඔය කැල නේද? කියන්නේ වංචාව, දූෂණය, හොරකම කියන්නේ සාක්ෂි සාධක එක්ක ඔප්පු කරන්න පුළුවන් කරුණු කාරණා කොච්චර තිබුණත් ඒවා අධිකරණවලදී විභාග වෙලා වැරදිකාරයෝ වෙලා දඩුවම් ලැබිලා තිබුණත් මිනිස්සු මේ හරි සංවේදී වෙන්නේ අල්ලගන්න ටක් ගාලා පෞද්ගලිකත්වය පෞල් ජීවිතයක් නැතිකම දරුවෝ නැතිකම අන්න ඒකා මංගිනේ ඔය දේශපාලන ශේෂ්ත්‍රයේ පක්ෂපාත ભેදකින් තොරව නේ කාට ඇටැක් කරන්න උත්සාහ කළත් කියන්නේ ඇටැක් කරන්න ඕන තරම් මේ සාක්ෂි සාධක තියෙනවා හොරකම වංචා දූෂණ සම්බන්ධයෙන්. හැබැයි අල්ලගන්නේව නෙමෙයි වෙන කාරණානේ. ඒකට හේතුව චිරාන් හොරකම දූෂණය කරපු අපරාධ හොයන්නත් තමයි. දැන් අපේ දෙවෙනි ප්‍රවෘත්තිය අපේ වෙච්ච දැන් අපි කතා කරේ පාස්කු ප්‍රහාරය වෙන්න පුළුවන්, වසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්න පුළුවන්, තාජුදීන් වෙන්න පුළුවන්, විශාල මට්ටමේ හොරකමක් වෙච්ච මහ බැංකු මංකොල්ලේ වෙන්න පුළුවන්. දැන් ඒ දේවල් හොයන්න අමාරුයිනේ. සහ තේරුම් ගන්නත් අමාරුයි. ඇත්තටම මිනිමරුමක් කියන එක තේරුම් ගන්න ලේසි. නමුත් ඊට එහා ආර්ථිකය කඩා වැටීමට දායක වීම. ඒ වගේ දෙයක් තේරුම් ගන්න මිනිසුන්ට අමාරුයි. අයි කොහොමද ඒක වෙන්නේ ආර්ථික න්‍යායයන්? මම කියන්නේ අපි පොදුවේ අපි හැමෝටම. හැබැයි අපි හැමෝටම තේරුම් ගන්න ලේසිනේ අපේ ආගම විනාශ වෙනවා කියන කතාව. අපේ සංස්කෘතිය විනාශ වෙනවා, ළමයි විනාශ කරනවා කියන කතාව. ඒක තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ අපිට අමතර එෆර්ට් එකක්. අපි කියන්නේ අමතර මහන්සියක් දාන්න ඕනේ අඩුම ගානේ ඒ කරුණ කියවා අවබෝධ කරගන්නවා. සමහර කරුණු කියවා මදිනේ අවබෝධ කරගන්න තව පොඩි සර්ච් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ Google එකේ ගහලා සමහරවිට බලන්න ඕනේ. මොකක් හරි සංඛ්‍යා ලේඛනයක් මෙහෙම කරලා බලන්න ඕනේ. සහ බැලුවට විතරක් මදි පොඩ්ඩක් එක හදලා බලන්නත් ඕනේ පොඩ්ඩක් එහෙම නෑ. සහ ඒ වගේ දේවල් ගැන කරුණු තොරතුරු ඉදිරිපත් කරන ස්වාධීන ආයතන තියෙන්නේ. ඒ වගේව අහන් ඉන්න කම්මැලි. ඒ කියන්නේ රිවිව් එක කහන කම්මැලි. ඒ නිසා අපිට අහන්න ලේසි. ඒ කියන්නේ ඇත්තටම අපි එදිනෙදා වැඩ ගොඩක් එක්කන ඉන්න චිරන් දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ, අපේ රස්සාවේ වැඩ, ඒවයි ප්‍රශ්න ඒවත් එක්කින් අපිට ආයි කාලයක් වෙන් කරගෙන අර වගේ දැක්කම තේරුම් ගන්න ජීවිතේ ඔක්කොම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ අර ප්‍රශ්න මත තමයි. නමුත් අපි සූදානම් නැහැ. හැබැයි අපිට අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න වල වගකීමත් කාට හරි බාර දෙන්න එපා. ලේසිම තැන
කාට හරි දේශපාලනයට ආණ්ඩුවට අපිට මෙහෙ උනේ උඹලින්ද තමයි. උඹලා හින්දා වෙන්නේ උඹලා ආගම විනාශ කරන හින්දා. උඹලා මේ පෞල් ජීවිත විනාශ කරන හින්දා. ඕක තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ ඕක මේ තේරුම් ගන්න ලේසි වුණාට ඕක තමයි තියෙන නරකම ක්‍රමය. ওই නිසා තමයි අපේ රට මං හිතන්නේ මේ තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ලේසි දේවල් කර උඩ තියන් යන්න එපා. ඒවයි විද්‍යානුකූල භාවය, තර්කානුකූල භාවය බලන්න. මේ දැන් අරගෙන අක්‍යානිය මේක රටේ සංස්කෘතිය විනාශ කරනවා කියන නැරටිව් එක තහවුරු කරගන්න ලේසිම දේ තමයි සමහරවිට අගමැතිතුමිය විවාහ වෙලා නැහැ. ජනාධිපතිතුමා තමන්ගේ බිරිඳත් එක්ක උත්සව වලට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් ඔබ හිතන්නේ එතුමාගේ පවුලයත් එක්ක උත්සව වලට සහභාගී නොවීමෙන් රටට වෙන හානිය මොකද්ද? මොකද්ද වෙලා දැන්ට මේ අවුරුදු කමාට වෙච්ච හානිය මොකද්ද? ඊට පස්සේ බිරිඳ දරුවන් වට කරගෙන ආපු රාජ්‍ය නායකයන් ලංකාවේ හිටියනේ. එතනින් වෙච්ච වාසිය මොකද්ද? දරුවෝ නැති රාජ්‍ය නායකවරු හිටියා. එතනින් වෙච්ච වාසිය මොකක්ද එහෙමනම්? අවාසිය මොකක්ද? ඒ වගේම තමයි අපි කියනවා හරිනි අගමැතිතුමියට අපිට මෙහෙම කියද්දි දැනෙන සංවේදී භාවයම එතුමියගේ පුද්ගලික ජීවිතය අල්ලගෙන එතුමියට විවිධ නම් කියලා මං කියන්නේ මේ ඉතාමත් කැත. ඉතාමත් පහත් විදියේ. මම දැක්කයි මේ පාර්ලිමේන්තුවේදී පවා මේ සංවාදිතාව මේ විවිධ කියන්නේ අපහාස කරන්න පුළුවන් උපරිමාන්දමින් අපහාස කරන දේවල් පවා පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. ඒ භාවිතා කරන සමහර වචන ගැලපෙන්නේ මේ ඉතින් ඒවා මම දැක්ක ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා භාවිතා කරනවා. ඒ වචන නිකන් අර අපි කියන්නේ ස්ලැන්ග්ස්ට මේ කියන්නේ මේ අපේ දිනදා භාවිතයවත් භාවිතා කරන්න සුසු වචන නෙමෙයි. අන්න ඒ වචන තමයි දරුවෝ අහන්න හොඳ නැති වචන. හරිද? දරුවන්ගේ මනස විකෘති කරන වචන ඒ වචන තමයි. ඉතින් එහෙම තත්වයක් තුල චිරාන් ඒක පෙර රාජ්‍ය නායකයන්ටත් ලංකාවේ සිද්ධ වුණා කියන එක මතක් කරගන්න. ඒ නිසා අපේ දේශපාලන නැමියාව හෝ අපි කැමති දේශපාලන පක්ෂයේ කෙනෙක්ට ඒක වෙනකොට ඇති වෙන සංවේදී භාවයම අපිට ඇති වෙන මොකද විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාට දිගින් දිගටම මේ එතුමාගේ පුද්ගලික ජීවිතය අල්ලගෙන මේ ඔය කතාව කිව්වා. සහ නරක විදිහේ වචන භාවිතා කරා. කියන්නේ අර සංස්කෘතිකමය භාවිතා කරන හොඳ වචන නෙවෙයි භාවිතා කරන්නේ. ඉතින් සංස්කෘතිය කියන්නේ ඒක මම හිතන්නේ. සදාචාරය කියන්නේ ඒක. ඉතින් ඒක හොඳ වෙලා මේක නරක වෙන විදියක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ නිසා හැම මිනිස්සෙක්ටම අපි හැමදාම කියන්නේ ගෞරවයෙන් ජීවත් වෙන්න අයිතියක් තියෙනවනේ කියලා. ඒක හරිනි අමරසූරිය මැතිතුමියට තියෙන මට්ටමටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අනිත් සියලුම මිනිස්සුන්ටත් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේක දේශපාලන නැමියාවෙන් තොරව කියන කාරණාව එතුමිය රටේ අග්‍රාමාත්‍යතුමිය හිටපු ජනාධිපතිතුමා ලංකාවේ හිටපු ජනාධිපතිතුමා ඉතින් ඔවුන් එකක් රටේ පළවෙනි පුද්ගලයා මෙතුමිය රටේ දෙවෙනි පුරවැසියා මං හිතන්නේ. ඉතින් ඒ තත්වයේ තුල අපිට තියෙන ලොකු මේ දෙයක් ඔවුන්ට මේ අපහාසාත්මක ප්‍රකාශ. ඔවුන් කරන නිලකාරයන්ට අදාළ විවේචනය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්න ඕනේ. දැන් වෙලා තියෙන නිලකාරය කරන වැරැද්දක්වත් එළියට එන්නේ මේ අනවශ්‍ය මඩක් හින්දා. ඒතර මඩ ඩිෆෙන්ඩ් කරන්න තමයි හැමෝටම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවට විරුද්ධ මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ මඩ ඩිෆෙන්ඩ් කරන්න. ඔවුන්ටවත් කාලයක් දැන් හම්බෙන්නේ මේ කරන වැරදි පෙන්වලා දෙන්න. ඔව්. ඉතින් මේක මේ නිවැරදි විය යුතු තත්ත්වයක්. ඉතින් ඒ අඩුපාඩුව නොවෙන්න තමයි රටක් විදිහට පුරවැසියන්ට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔය අතරේ අග්‍රාමාත්‍යවරියට එරෙහිව අත්සන් කරන විශ්වාස භංග යෝජනාව ඊයේ සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට තමන්ගේ මංගල අත්සන ඊට යොදලා අත්සන් ලබා ගැනීම ආරම්භ කළා. දැන් අද දවසේත් අත්සන් ලබා ගැනීම සිදු වෙනවා. තොරතුරු වාර්තා වෙන්නේ හෙට උදෑසන මේක කතානායකවරයාට බාර දීමට නියමිත බව තමයි. ඒ අනුව ඉදිරි දිනකදී මේක න්‍යාය පුස්තකයට ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන්ගේ එකඟතාවය මත දිනයක් වෙන් වේවි විවාදය පවත්වලා ඡන්ද විමසීමකට යන්න. චිරන්තින් එහෙම දෙයකටත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තියෙන එක අදාළයි නේද? අනිවාර්යයෙන්ම ඡන්ද විමසීමක් තියෙනවා විශ්වාස භංග යෝජනාව අවසානයේදී. එතනදී විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණොත් අගමැතිවරට ගෙදර යන්න වෙනවා. පරාජය වුණොත් කියන්නේ මේ විපක්ෂයට ගෙදර යන්න වෙනවද? කොහොමද අපි බලන් ඉමු මේ ඉස්සර නමර මතකයි ඔය පාර්ලිමේන්තු රිපෝටින් කරන කාලේ සාමාන්‍යයෙන් කොහොම විශ්වාස භංග යෝජනාවක් වගේ එකක් ආවහම යෝජනාව ඉදිරිපත් කරන කට්ටිය කියනවා බලන්නකො එදාට ආණ්ඩුවේ කට්ටියකුත් අපිට ඡන්ද දෙනවා. ඉතින් මේකෙත් කවුරු හරි කියලා තිබ්බනේ ආණ්ඩුවේත් කියනවා අගමැතිතුමිය ගෙදර යන්න ඕන කියලා. මට මතක නෑ කිසියම් දේශපාලකෙක් විපක්ෂ දේශපාලකයෙක් කියලා තිබ්බා. ඒගොල්ලන්ට ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් කියනවා අගමැතිතුමිය ඉල්ලාස් වෙන්න ඕන කියලා. හරි ෂෝක්.
බලන් ඉමු මේ සහජරන් තව දෙයක් තියෙනවා දැන් අපි ඔය එක මතක් කරනොත් විශ්වාස භංග යෝජනාව ගෙනීමේ වැරද්දක් නෑ නෑ කිසිසේත් නෑ නමිනි මගේ ඒක අපි ඒක කියන්නත් යන්ත්‍රවාදී නේ එපා. අනිවාර්යයෙන් මේ අපිට එහෙම දේශපාලනික බැඳියාවක් නැති නිසා මොකද කෙහෙලිය රඹුක්කැල්ලගේ ඔය ඖෂධ මාෆියාව කාලෙත් ඔව්. විශ්වාස භංග යෝජනාව ගෙන මුල්ුණේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු විපක්ෂය. අනිවාර්යෙන් ඒතර ප්‍රධාන විපක්ෂය. ඔව්. ඒතර එදා ඔවුන් විශ්වාස භංගය පරාද වෙනවා. ඔව් පරාද වෙනවා. නමුත් ඊට අවුරුදු ගානකට පස්සේ ඔව් කෙහෙලිය රඹුක්කැල්ල හිරේ යනකොට මුළු රටම හිට ඒක ගන්නවා. හරි කියලා හිටගත්ත හරි තැන. කියන තැනක හිටගත්තා. ඊට විශ්වාස භංගයට විපක්ෂව ඒ කියන්නේ කෙහෙලිය රඹුක්කලට පක්ෂය පක්ෂව. ඡන්ද දීපු මැති ඇමතිවරුන්ගේ ඡායාරූප පවා දාලා කවුද මේ ඒ කියන්නේ විශ්වාස භංගයට විපක්ෂව කෙහෙලිය රඹුක්කලට පක්ෂව ඡන්ද දුන්නේ කියන එක එළියට පවා ආවා. ඔව් හරි යම් කාලයක ඒක නරක වෙනවා. අනිවාර්යයෙන්. ඒ නිසා ඔව්. මෙතන මේ මොනවා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා අනාවරණය වෙන කාලයක් මං හිතන්නේ අවශ්‍යයි. අනිවාර්යෙන් යයි. මෙතන මඩ ගහන්න එපා මෙතන අපහාස කරන්න එපා ඔව්. කියන්නේ තුමිගේ පුද්ගලික ජීවිතය අල්ලා කරන දෙයකට මිසක් ඔව් මුලින්ම කිව්වේ ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරිය විදියට හෝ අධ්‍යාපන අමාත්‍යවරිය විදියට හෝ කරන යම් වරදක් තියෙනවා නම් කරපු යම් වරදක් තියෙනවා නම් ඊට විරුද්ධව ගන්න පුළුවන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් මේ වගේ විශ්වාස භංගකින් වෙන්න පුළුවන්. නඩුවකින් වෙන්න නඩුවකින් වෙන්න පුළුවන්. පුළුවන් නඩුවකින් වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණය දැන් මේකට විපක්ෂය දක්වන්නේ අධ්‍යාපන ඇමතිතුමිය වශයෙන්. ඔව්. ඒ කරන ප්‍රතිසංස්කරණවල තියෙන අඩුපාඩු වශයෙන් තමයි මේක ගෙනෙන්නේ. ඔව්. ඉතින් ඇත්තට අඩුපාඩුවක් තියෙනවා නම් ඒක සමාජයට නිරාවරණය කිරීමේ අනිවාර්යයෙන්ම. වගකීම තියෙන විපක්ෂයට. ඔව්. දැන් අපි කියන්නේ මේක ඩිස්ට්‍රැක්ට් වෙලා මේ අනවශ්‍ය කතා ගැන. අනවශ්‍ය කතා. ඒ කියන්නේ ඇත්තටම ප්‍රධාන විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ මේ කරන දෙයට අමතරව මේ විපක්ෂයක් ඉන්නවනේ එළියේ. ඔව් ඒ කරන කතා බහ තුලින් ඒ කරන මඩ ගැසීම් තුලින් තමයි ඇත්තටම මම හිතන්නේ විපක්ෂයට පෙන්වා දෙන්න ඕන කාරණා පවා යට ගිහිල්ලා ගිහින්. තියෙන්නේ. ඒතර ඔවුන් යටතේ නම් අනිත් පිරිස් ක්‍රියාත්මක වෙන්නේ පොඩ්ඩක් ඔවුන්ට වක්කීමක් තියෙනවා. ඔව්. මේ අවශ්‍ය කාරණා විදිහට ගේන්න තමන්ගේ කණ්ඩායම් වල සහයෝගය ගන්න අනවශ්‍ය අනිවාර්යයෙන්. කතා කියන්නේ නැතුව. අනිවාර්යයෙන්. දැන් කවුරුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ නෑ, නැහැනේ. කිසිසේත් නෑ. ඒ කතාව යට ගිහලා මේ වෙන වෙන මාතෘකා දැන් උඩ එන්න ඒ දෙන්න. වගේම චිරන් මටත් යෝජනාවක් තියෙනවා. ඇත්තටම විපක්ෂය බොහොම සත්භාවයෙන් මේක කරනවා නිසා විපක්ෂය එකතු වෙලා ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන්. ඔව්. ඔවුන්ට පුළුවන් නේද යෝජනා කරන්න. ඔවුන්ට ලොකු ඔවුන්ට විශේෂඥභාවයක් තියෙනවා. ඔවුන් දක්වන විදිහට ඔවුන් එක මහාචාර්යවරු ආචාර්යවරු ඉන්නවනේ. ඔව්. ඔවුන්ට පුළුවන් පොඩ්ඩක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොහොමද වෙන්න ඕන. හ්ම්. 6 සිට අඩුම ගානේ යම් කිසි වයස් මට්ටමක් දක්වා පෙළ පොත්තිකේ විෂය නිර්දේශය හැදෙන්න ඕන කොහොමද මෙන්න මෙහෙමයි කියලා. මේ පොඩ හදලා පොඩි ඩ්‍රාෆ්ට් එකක් දෙන්න පුළුවන්. කොහොමත් හැමෝම බලය ගණනේ මීට අවුරුදු දෙකකට කලින් වැඩ කරේ. ෂැඩෝ කැබිනට් තියෙන්නේ. ඔව්. අන්න ෂැඩෝ කැබිනට් එක කාර්යභාරයක් වෙන්න ඕනේ. කාර්යභාරයක් වෙන්න ඕනේ. ඔව්. ඒතකොට දැන් ඔවුන් හැමෝම බලය ගන්න කලින් හැමෝටම දහසක් තිබුණේ අධ්‍යාපනය මෙහෙමයි හැදෙන්න ඕන කියලා. ඔව්. හැමෝම කිව්වේ ආව මම ක්‍රියාත්මක කරනවා. ඔව්. ඒ හදන් හිටපු දේ පොඩ්ඩක් එළියට දාන්න පුළුවන්. මම දැක්කා අකිල විරාජකාරීව සම හිටපු අධ්‍යාපන ඔව්. අමාත්‍යවරයා මාධ්‍යමෝක් කියලා මේ ඊයේ මේ පෙරේදද කොහොමද කියලා තිබ්බා. මම අධ්‍යාපන ඇමති වෙලා හිටියානම් හ්ම්. මට එක පැය යන්නේ මේකට සම්බන්ධ කට්ටිය හොයන්න. මට ඕනේ පුටුවයි ෆෝන් එකයි විතරයි. ඔව්. කියලා කියන්නේ එතුමට පුළුවන් කියලා එතුමා කියලා තිබුණා. ඒක ඔය මේ CID ගාන යන්න ඕනේ නැහැ ෆයිල් උස්සගෙන. හොයන්න පුළුවන්කම තියෙනවා ඉතින්. මම කියන්නේ හරි වරද හොයනවා වගේම අර නමිනි කිව්වා වගේ. පොඩි යෝජනාවලියක් යෝජනාවලියක් දෙන්න. නෑ දැන් ඇත්තටම කට්ටිය චෝදනා කරනවා ආණ්ඩුව එහෙම දෙයක් කිව්වට පිළිගන්නෙත් නෑ ටිකක් ඔව්, උද්දච්චය කියලා ඒ චෝදනාව තියෙනවනේ. මං කියන්නේ ඔව්. එහෙමනම් කරන්න තියෙන්නේ එළියට දාන්න හදලා. හදලා මිනිස්සුන්ට බලන්න දෙන්න. එතකොට අපේ මිනිස්සු හරි දක්ෂින සංසන්දනය කරන්න. ඔව්. ඉතාලමත් මගේ අපි ඔව්. ඔක්කොම අනිවාර්යෙන්. ජාතියක් වශයෙන් ඔව්. අරගයි මේකයි සංසන්දනය මිනිස්සු සංසන්දනය කළා කියයි කොච්චර හොඳද මේ විපක්ෂයෙන් එළියට දාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඔව්. ඒතර ඒක අඩුපාඩුවක් නැත්තම් ඔව්. ඒතර මිනිස්සු එහෙම ටික ටික ක්‍රමානුකූලව විපක්ෂය පිළිගන්න මට්ටමට එයි. ටර්නින් එකක් ගන්න හොඳ තැනක් හොඳ තියෙනවා. තැනක්. නැතුව ටර්නින් එකක් ගන්න හොඳ තැන වෙන්නේ මේ සමරසිභාවයයි මිනිසුන්ගේ පෞල් ජීවිතයි ඔව්. මිනිසු බැඳලාද නැද්ද කියන එකයි ඒවට මඩ ගහන එකෙන් නෙමෙයි. නෙමෙයි. හරි තැන හරි පොයින්ට් එක අල්ලගත්තා නම් ඔයගලගේ ටර්න් එක ගන්න පුළුවන්. අරම දෙයක් සෝෂල් මීඩියා එකට ආව නම් දැන් ඇත්තටම දැන් පොතේ පිටු වරන් විවේචනය කරන්නේ. ඔව්. පිටු වරන් කට්ටිය සංසන්දනය කරයිනේ. අනිවාර්යෙන්ම. විපක්ෂයෙන් දාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 23 වෙනි පිටුවයි. ඔව්. දැන් තියෙන එක බලන්න බලන්න කොච්චර හොඳද මේක කියලා. ඕගොල්ලෝ මෙච්චර හොඳ විපක්ෂයක් තමයි ප්‍රතික්ෂේප කරේ. ඔව්. ඒ වගේ ජනතාවගේ මානසිකත්වය වෙනස් කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඉතින් විපක්ෂය එහෙම වැඩ කරන්න ඕනකම තියෙදි මොනවද මේ විපක්ෂය කරන්නේ? අර අපි හැමදාම කියන්නේ අල්ලගන්න ඕනෑ තරම් ප්‍රශ්න තියෙනකොට සහ ඉදිරිපත් කරන්න හොඳ විසඳුම් තියෙනකොට තියෙනකොට හොඳ මම කියන්නේ විපක්ෂයේ වටා ඉන්නවනේ රාමිනික හොඳ විදුතුන් ප්‍රමාණයක්. අපි දන්නේ ඒගොල්ලෝ කියනවායි කියලා මං කිව්වා. ඔව්. එහෙම මිනිස්සු එකතු වෙලා ඉන්න අවස්ථාවක හරි ඇයි ඒ වගේ දෙයක් කරලා මිනිස්සුන්ට අප්‍රෝච් කරන්න බැරි? කරන්න බැරි. නේ අන්න හොඳ වැඩක් කරනවා නම්
සමාජ මාධ්‍ය හරි ඉදිරිපත් ඇත්තටම කරන්නේ. විපක්ෂය කියන දේශපාලන ව්‍යාපාරයෙන් එහාට ගිහලා මේ ආණ්ඩු විපක්ෂ කෙනෙක් මම දැක්ක නදීෂා චන්ද්‍රසේකර ඔව්. මම දැක්කේ එතුමියගේ සෝෂල් මීඩියා පෝස්ට් එකේ මම දන්නේ නැහැ මේක ඉනිෂියේට් කරන්න වෙන කෙනෙක්ද මේ වුනේ කියලා මම දැක්කා මේ පෙර පොත්වල වැරදි තියෙනම් ඒ වැරදි ඔක්කොම නිරීක්ෂණය කරන යම්කිසි Google Doc එකකට දාන්න කියලා Google Doc එකේ link එක Facebook එකේ share කරලා ඒක තියෙනවා. හොඳ වැඩ. ඒතර ඒ වැරදි ඔක්කොම අඳුරගෙන ඔව්. සමහර ලාවට යෝජනා කරන්න පුළුවන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඔව්. ඒ නිසා අපි දකිනවා සිවිල් සමාජයේ ඉන්න මිනිස්සු සෑහෙන සද්භාවයකින් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. සහ ඉදිරියක් දකිනව නම් එනේ ඒකනේ මං කියන්නේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ. ඒක විපක්ෂ තඳුනා ගත්තා නම් වඩා විපක්ෂ වටිනවා. තියා දේශපාලනික කෙන කවුරුවත් ඔව අඳුරගත්තේ නැහැ චිරන් හැම වෙලෙම මං කියන්නේ ඒකයි මිනිස්සු ලොකුයි. ඔව්. ඒ කියන්නේ ඔබ මම වගේ මිනිස්සු හරි ලොකුයි. හ්ම්. අපිට තියෙන සද්භාවයේ දේශපාලනය කරන අයට තියෙන විදියක් නැහැ. මොකද ඔවුන් බලතරංගයක ඉන්නේ. ඔව්. ඔවුන් ජනප්‍රිය මාතෘකාවයි පික් කරන්නේ. ජනතාව සංවේදී කරන්න පුළුවන්. ඉක්මනටම ආවේගයට පත් කරන්න පුළුවන්. තැන තමයි අල්ලගන්නේ. තමයි අල්ලගන්නේ. ඒක සමරසිභාවය නම් ඒක ළමයි විනාශ කරනවා නම් ඒක මිස අධ්‍යාපනය හදලා ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක ඒගොල්ලෝගේ කාගේවත් අරමුණ නෙමෙයි. ඔව්. මම කියන්නේ සිවිල් සමාජයේ ඉන්න මිනිස්සු ඊට වඩා ගොඩාක් සත්භාවයෙන් වැඩ කරනවා කියන එකට උදාහරණයක් තමයි මම ඔය නදීෂා චන්ද්‍රසේකර මහත්මියගේ ඒ අර ඒ කතාව කිව්වේ. ඔව්. අපි ගංවතුරාපු මේ සයික්ලෝන් එක මේ දිත්වා සුරිකුණාටු වෙලාවෙත් අපි දැක්ක එළිය සමාජයේ දේශපාලකයන් මැදිහත් වෙන්න කලින් දැවැන්ත මෙහෙම මේ ගියා. විදිහම විජේරාම කුස්සිය දාගෙන ඔව්. හරි මුළු ඒ වැඩ කරේ සහ ඒ ප්‍රදේශවල තරුණයන් කොච්චර වැඩ කරාද තමන්ගේ ජීවිත අවදානමේ තියන් මිනිස්සු උදව් කරා. ඔව්. ඒව සිවිල් සමාජයෙන් තමයි ආවේ. ඒ නිසා තමන්ගේ තියෙන ශක්තිය තමන්ගේ තියෙන විභවතාවය කවදාවත් පහලට දාලා හිතන්න එපා. ඔව්. දේශපාලඥයන් මත අපේ නොවුන් ඇවිල්ලා අපේ මේ දේවල් නිවැරදි කරයි කියන දේ මත ඉන්න එපා. ඔව්. මිනිස්සු වෙන අපිට මං හිතන්නේ ඊට වඩා ලොකු හැකියාවක් වගකීමක් තියෙනවා. ඒ හැකියාවක් හැකියාවකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා. ඒක රටේ උන්නතිය සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් අන්න ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. අවසාන වශයෙන් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා තිබුණා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් එහිදී යම් තීරණයක් අරන් තියෙනවා. දැන් මේ මොහොතේ හැමෝම කතා වෙන කාරණාව තමයි නාමිනී මේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යලි එකට එකතු වීම කියන කාරණාව. එතකොට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙනවා නම් ඒ එකතු වෙන මොහොතේදීත් ඒ සඳහා කරන සියලු සාකච්ඡාවලදීත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතුයි කියලා තීරණයක් අරන් තියෙනවා. ඒ කියන්නේ අපිට එකෙන් ගන්න පුළුවන් මොකක්ද කියන්නේ ගන්න පුළුවන් නෙවෙයි අපිට දැනෙන දේ තමයි සජබය සහ එජාපය අතර එකතු වීම තව සෑහෙන කාලයකට සිද්ධ වේවිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. මොකද ඔබට මතක ඇති මේ එක අවස්ථාවකදී අපිත් එක්ක අපේ පොඩ්කාස්ට් එකේදී කිව්වා මේ සජබය සහ එජාපය එකට එකතු වෙනවා නම් ඒකට බාධාව Taman නම් Taman ඒකින් ඉවත් වෙන්න එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න ලෑස්ති කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වාය කියලා තොරතුරු වාර්තා වුණා. හැබැයි කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තියෙනවා නෑ එහෙම ඉවත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ. තවදුරටත් අපේ නායකයා පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයාම තමයි ඒක පසුව වෙන කෙනෙකුට බාර දෙනකල් රුවන් විජේවර්ධනට හෝ කාට හෝ බාර දෙනකල් පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ තබා ගන්න තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි කමක් නැහැ රනිල් වික්‍රමසිංහ UNP ගේ නායකයා වෙනවා, SJB ගේ නායකයා සජිත් ප්‍රේමදාස වෙනවා. එතකොට මේ පක්ෂ දෙක ඔය කොහොම හරි සාකච්ඡා කරලා අපි හිතමු එක පක්ෂයක් නෑ එක පක්ෂයක් නැත්නම් සන්දානයක් හැදෙනවා කියලා අපි හිතමු. ඒතර මේ සන්දානයේ නායකත්වය කාටද? ඔන්න ඔතන තමයි ඊළඟ ප්‍රශ්නේ ආයේ එන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ නායකත්වය ගන්නවද? බෑ එතුමා UNP ගේ නායකයා. එහෙනම් සජිත් ප්‍රේමදාස මහත්මයා බෑ එතුමා සජ්ජබේ නායකයා. එහෙනම් කවුද මේ පක්ෂ දෙකේ එකතුවේ නායකයා බවට පත් වෙන්නේ? මෙන්න මේ කියන කාරණා ඉදිරියේදී කතා බහට ලක් වෙයි. සමහර විට ඔය පක්ෂ දෙක එකතු වීම කියන එක ඔහොම යට යන්නත් පුළුවන්. බලන් ඉමු මොකද වෙන්නේ කියලා. එහෙමනම් අපි ආයි හෙට උදේ නිවුස් AM එඩිෂන් එකෙන් හම්බ වෙනු. ගිහින් එන්නම්. සුබ දවසක්.